ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු සිරස නිවුස් ෆස්ට් වාර්තා කළ මේ වන විට රටේම කතාබහට ලක් වෙන ජනප්‍රිය නිලි පියුමි හංසමාලි සහ කෙහෙල්බද්දර පද්මේ අතර තිබුණු හැඳුනුම්කම ගැන රටම හොයන ඒ සිද්ධිය ගැන මුලින්ම අපි බලමු සිරස නිවුස් ෆස්ට් එම පුවත වාර්තා කර ඇති ආකාරය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත් වූ සබඳතා පිළිබඳ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි. ඒ සඳහා කළ දැනුම් දීමට අනුව පියුමි හංසමාලි ඊයේ දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය. ඇයගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කළේය. පොලිසිය පැවසුවේ තවත් නිරූපිකාවන් හා නිලියන් කිහිප දෙනෙකුගෙන්ම කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත් වූ සබඳතා පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිත බවයි. ඉතින් ඒ විදිහට එම පුවත සිරස නිවුස් ෆස්ට් වාර්තා කර විනාඩි කිහිපයකට පසු පියුමි පද්මේ සහ පියුමි මුණ ගැසුණු ආකාරය මේ විදිහට සටහනක් මගින් පවසලා තිබුණා. පද්මේ හමුවුණු විදිය ගැන පියුමි තැබුවෙම සටහනේ තිබුණේ මෙවන් දෙයක්. Hi, good afternoon. My lovely friends have a beautiful day. ඔයාලට මතකද මම මීට අවුරුදු 4කට කලින් ඩුබායි වල අවුරුදු උත්සවයකට ගියා. තව නළු නිලියන් සමග. ඉතින් ඔය පද්මේ කියන කෙනාව මං එතනදී තමයි මුලින්ම දැක්කේ. ඔහු ඔහුගේ බිරිඳත් දරුවන් දෙන්නා සමග ඇවිල්ලා මා සමග පින්තර ගත්තා. ඒ අවස්ථාවේ ඔහු පැවසුවේ ඔහුට සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ යනුවෙන්. ඉතින් පියුමි ස්කින් ඔහුට ඕනේ. මං කිව්වා අරන් ගාන්න කියලා. මම හිතන්නේ පොර අරන් ගාලා. ෂුවර් ඒක තමයි ඔච්චර ලස්සන. CID මහත්තුරු මගෙන් විමසුවේ ඔහු සමග මුදල් ගනුදෙනු කර ඇතිද යන්න. never ever. මට එකෙක්වත් කුඩු සල්ලි නීති විරෝධී සල්ලි කළු සල්ලි මට අවශ්‍ය නැත. මම යකඩ ගැහැණියක්. තනියම නැගිට්ට මට මගේ පියුමි ස්කින් ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා ඉතින්. ඉතින් පාතාලයකගේ සල්ලි මට එපා යකෝ. ඕවා අරන් නිකන් වෙඩි කාලා මැරෙන්න මට බෑ. මං ඕවාට පට්ට බයයි. ප්‍රොමිස්. පියුමි ස්කින් ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන් කියලා මං හැමදාම කියනවා. ඔන්න ඒ විදිහට තමයි පද්මේ සමග තිබුණු ගනුදෙනුව ගැන පියුමි පවසලා තියෙන්නේ. ඉතින් මේ ගැන මේ වන විට අතිශයින්ම කතාබහට ලක් වෙන්නේ පියුමි හංසමාලි කියන්නේ ජනප්‍රිය නිලියක් නිසයි. මේ ගැන ඔයාගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.